Hello guys, welcome you all back to another video. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් මේ අද වීඩියෝ එකට පිළිගන්නවා. අද වීඩියෝ එකේදී මම ගොඩක් වැදගත් දෙයක් තමයි කතා කරන්න යන්නේ. ඒ තමයි හොටෙල්ස් වල තියෙන මොනවද ඩිපාර්ට්මන්ට්. එතකොට මේ ඩිපාර්ට්මන්ට් ඇතුලේ තියෙන වෙන opportunities නැත්නම් positions මොනවද කියන එක ගැන. ඉතින් මේක කරන්න ප්‍රධානම හේතුවක් තමයි මගේ මේ අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එක ඇතුලේ මම ගොඩක් අය දැකලා තියෙනවා. මගේ යාළුවෝ එතකොට වෙනත් රටවල මගේ යාළුවෝ එයාලා මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම එයාලා ආසාවෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා දැනගන්නේ නැතුව. එතකොට එයාලා අවුරුද්දක් දෙකක් වගේ කාලයක් වැඩ කරාට පස්සේ එයාලා තේරුම් ගන්නවා හරි. මම ආසාවෙන් කරන්න ඕන මම මේ දැනට කරන දේ නෙමෙයි. එතකොට අපරාධේ මට මේ දේ කරන්න තිබ්බේ. ඒ වගේ වැරද්දක් ඒ වගේ මිස්ටේක් එකක් කරන්නේ නැතුව කොහොමද ඔයා කෙලින්ම ඔයා කැමති ඔයා ආසාවෙන් කරන්න පුළුවන් ජොබ් එක මොකක්ද කියලා තේරුම් අරගෙන ඔයාගේ මේ කැරියර් එක මේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ පටන් ගන්න උදව් වෙන වීඩියෝ එකක් තමයි මම අද කරන්න යන්නේ. ඉතින් මගේ නම නිලන්ත මම දැනට හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එකේ අවුරුදු 10ක් වැඩ කරනවා. ඉතින් මම ලංකාවේ ඩුබායි සහ මාලදිවයිනේ වැඩ කරලා තියෙනවා. එතකොට මම මගේ කැරියර් එක පටන් ගත්තේ වේටර් කෙනෙක් විදිහට. ඊට පස්සේ මම බාර්ටෙන්ඩර් කෙනෙක් වුණා. දැනට වැඩ කරන්නේ සොමලිය කෙනෙක් විදිහට. ඉතින් මම මේ වීඩියෝ එකේදී ෂෙයා කරන්න යන හැම දෙයක්ම මගේම අත්දැකීමෙන් මගේ මේ එක්ස්පීරියන්ස් එක ඇතුලේ දැකපු දේවල් තමයි ඔයාලට කියන්න යන්නේ. ඉතින් මේ දේවල් වලට ගොඩාක් වටිනවා. මොකද ඔයා දැනට හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයා දැනට කරන දේ දිගටම කරනවද නැත්නම් ඔයා වෙන ජොබ් එකකට ඇප්ලයි කරනවද වෙන ඩිපාර්ට්මන්ට් එකට යනවද කියන තීරණය ගන්නත් ඔයාලට ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි එහෙනම් බලමු මොනවද මේ ප්‍රධාන වශයෙන් තියෙන ඩිපාර්ට්මන්ට්. හොටෙල් එකක් ගත්තාම ප්‍රධාන වශයෙන් තියෙනවා front of the house, back of the house කියලා කැටගරි දෙකක්. එතකොට front of the house එක ගත්තාම front office එක, එතකොට restaurant, food and beverage department එක, concierge එක, එතකොට valet parking මේ හැම එකම වැටෙන්නේ front of the house කැටගරි එකට. එතකොට back of the house ගත්තාම අපි දන්නවා kitchen එක ඔක්කොම chefලා, එතකොට housekeeping, එතකොට administration, purchasing සිකරිට ඒ ඔක්කොම ඇවිල්ලා වැටෙන්නේ back of the house කියන කැටගරි එකට. ඉතින් අපි පටන් ගමු මේ front of the house කැටගරි එකේ තියෙන front office කියන ඩිපාර්ට්මන්ට් එක. ඉතින් front office කියන ඩිපාර්ට්මන්ට් එකේදී ප්‍රධාන වශයෙන් වෙන්නේ ගෙස්ලා වෙල්කම් කරන එක. එතකොට යාලව rooms වලට allocation කරන එකට, එතකොට reservations ගන්න එක, හැමදේම handle කරන එක, ඒ වගේ දේවල් තමයි front office department එක ඇතුලේ වෙන්නේ. ඒ වගේම තමයි front office department එකේ තියෙනවා රිසෙප්ෂනිස්ට් ජොබ් තියෙනවා. ඊට පස්සේ ෆෝන් හැන්ඩල් කරන තැන තියෙනවා. එතකොට ඒ වගේ ගොඩක් තියෙනවා පොසිෂන්ස්. ඉතින් මට දැන් මතක නැහැ හරියටම මොනවද තියෙන පොසිෂන් කියලා. ඉතින් ඉස්සෙල්ලාම රිසෙප්ෂනික් කෙනෙක් ගත්තාම එයාලා තමයි ගෙස්ලා වෙල්කම් කරන්නේ, ගෙස්ලාගේ ඩීටේල්ස් ඔක්කොම සිස්ටම් වලට ඇඩ් කරන්නේ. එතකොට ඒ හැමදේම ෆලෝ අප් කරන්නේ වගේ. එතකොට එන්ට්‍රි ලෙවල් ජොබ් විදිහට ෆ්‍රන්ට් ඔෆිස් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන රිසෙප්ෂනිස්ට්, එතකොට ටෙලිෆෝන් ඔපරේටර්ස් ඒ වගේ දේවල් තමයි. ඊට පස්සේ තියෙනවා සුපර්වයිසරි ලෙවල්. එතකොට එයාලට සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඇසිස්ටන්ට් මැනේජර් ලෙවල් තියෙනවා. ඊට පස්සේ එයාට ඇසිස්ටන්ට් මැනේජර් එයා තමයි සුපර්වයිසර්ව මොනිටර් කරලා ඒ හැමදේම ඔපරේෂන් බලන්නේ. ඊට පස්සේ මැනේජර් කෙනෙක් ඉන්නවා. එයා තමයි ඕවරෝල් බලන්නේ ඒ වගේ. එතකොට ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඔයා ගොඩක් මේ සෝෂල් ස්කිල්ස් තියෙන කෙනෙක්, කමියුනිකේෂන් වලට ගොඩක් ආස කෙනෙක් නම්, ගෙස්ලත් එක්ක කතා කරන්න, මිනිස්සුත් එක්ක hina වෙලා කතා කරන්න ආසයි නම් ඔයාට මේ ඩිපාර්ට්මන්ට් එක ෆ්‍රන්ට් ඔෆිස් කියන ඩිපාර්ට්මන්ට් එක ඇත්තටම ඔයාට ගොඩක් සූටබල් වෙයි. ඉතින් ඊට පස්සේ අපි බලමු රෙස්ටොරන්ට් කියන ඩිපාර්ට්මන්ට්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට්. ඉතින් මේක තමයි මගේ ඩිපාර්ට්මන්ට් එක. මේකේ තමයි මම අවුරුදු 10ක්ම වැඩ කරන්නේ. ඉතින් මට තියෙන ඔක්කොම එක්ස්පීරියන්ස් තියෙන්නේ මේ ඩිපාර්ට්මන්ට් එක ගැන තමයි. ඉතින් රෙස්ටොරන්ට් ඩිපාර්ට්මන්ට් එක ගත්තාම ඒකෙත් තියෙනවා රෙස්ටොරන්ට් ස්ටාෆ්, බාර් ස්ටාෆ් ඒ වගේ. එතකොට රෙස්ටොරන්ට් එකක් ගත්තාම වේටර් කෙනෙක් විදිහට තමයි ඉස්සෙල්ලාම මේ ඩිපාර්ට්මන්ට් එකට එන්ටර් වෙන්න පුළුවන්. ලංකාවේ තුන නම් ඔයාලට කෙලින්ම වේට් වෙන්න පුළුවන්. ඉතින් පිටරටකට එහෙම යනවා නම් ලංකාවේ ඉඳලා සමහරට ඔයාලට ඇසිස්ටන්ට් වේටර් පවා යන්න පුළුවන්. මොකද එයාලා ගොඩක් ස්කිල්ස් බලනවා. එතකොට රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි එකට එනකොට ඔයා වේටර් කෙනෙක් විදිහට එනකොට සමහරට ඔයා කෝස් එකක් කරලා එන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන්න ඕන දේවල් තමයි මේන්ලිම ඔයා රෙස්ටොරන්ට් සෙටප් එක රෙඩි කරලා ඒ ටික කරන්න ඕන. කට්ලරිස් තියෙනවා, ප්ලේට්ස් තියෙනවා, බුෆේ සෙටප්ස් තියෙනවා. ඉතින් ගොඩක් රෙස්ටොරන්ට් එක ෆ්‍රන්ට් ඔෆ් ද හවුස් ඩිපාර්ට්මන්ට් එකක් වුණාට ගොඩක් වැඩ තියෙනවා බෑක් ඔෆ් ද හවුස් කරන්න. ඉතින් ඔයා හිතන්න එපා කෙලින්ම ඇවිල්ලා හරි මට ඕඩර් එකක් කරන් සර්ව් කරන්න තමයි තියෙන්නේ. නෑ, එතන ගොඩක් දේවල් තව බෑක් ඔෆ් ද හවුස් ඔයාලා දකින්න නැති දේවල් වෙනවා. ඉතින් ඒවා ගොඩක් හાર્ඩ් වර්ක් ඇත්තටම ලේසි නෑ මේ ඩිපාර්ට්මන්ට් එක. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙන්න පුළුවන්
රෙස්ටරන්ට් කැප්ටන් නැත්නම් රෙස්ටරන්ට් සුපර්වයිසර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇසිස්ටන්ට් මැනේජර්, ඊට පස්සේ මැනේජර්, ඊට පස්සේ මැනේජර් වුණාට පස්සේ අවුට්ලට් මැනේජර් වුණාට පස්සේ ඔයාලට යන්න පුළුවන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඇසිස්ටන්ට් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර්, ඊට පස්සේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් කියලා ලැඩර් එක ගොඩාක් උඩට යන්න පුළුවන්. ඉතින් ඒ වාගේ ස්කිල්ස් ඔයා ඩෙවලොප් කරගන්න විදිහට ඔයාලට මේ ලැඩර්ස් වල ඩෙවලොප් මේ ඔයාව ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ඒතකොට අනිත් පැත්තෙන් බාර් එක ගත්තාම බාර් එකේ ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ඔක්කොම බෙවරේජ් සර්විස් එක, කොක්ටේල්ස්, මොක්ටේල්ස්, ස්පිරිට්ස්, බියර්ස් හැම දෙයක්ම ඩිස්පෙන්ස් වෙන්නේ බාර් එකේ. ඒ රෙස්ටොරන්ට් සමහරලාට රෙස්ටොරන්ට් දෙක තුනක් තියෙන්න පුළුවන්. ඒ රෙස්ටොරන්ට් දෙක තුනටම එකම බාර් එකෙන් තමයි ඩ්‍රින්ක්ස් මේවා වෙන්නත් පුළුවන්. ඒතකොට බාර් එකක් ගත්තාම අපේ ඉන්නවා බාර් බැක්ස්ලා ඉන්නවා, බාර්ටෙන්ඩර්ස්ලා ඉන්නවා, බා සුපර්වයිසර්ස්ලා ඉන්නවා, ඇසිස්ටන්ට් බාර් මැනේජර්ස්ලා ඉන්නවා, බාර් මැනේජර්ස්ලා ඉන්නවා. ඒ වගේ ඒකෙත් ලැඩර් එක ගොඩයි. බාර් එකයි රෙස්ටොරන්ට් එකයි දෙකම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් වුණාට මේක යන්නේ දෙපැත්තක. එතකොට මේකේ තියෙන එක්ස්පීරියන්ස් දෙපැත්තක යන්නේ. ක්වික් අප්ඩේට් එකක් තියෙනවා ගයිස් ඔයාලට කියන්න. ඉතින් ඔයා දැනටත් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කෙනෙක් නම්, ඔයා වේටර් කෙනෙක් නම්, බාර්ටෙන්ඩර් කෙනෙක් නම් ඔයා දැනටම දන්නවා වයින් නොලෙජ් එක ඔයාට තියෙනවා නම් ඔයාට ස්කිල්ස් එකක් ඒක ඇඩඩ් ස්කිල් එකක් විදිහට ඔයාට ඩෙවලොප් කරගන්න පුළුවන්. ඒක ඇත්තටම ගොඩක් රෙකොග්නයිස් එකක් වෙන්න යනවා. ඉතින් ඔයාලා දැනටම දන්නවා WSET කියලා වයින් එඩියුකේෂන්, වයින් ස්පිරිට්ස් ගැන එඩියුකේෂන් බොඩිස් තියෙනවා මේ ලෝකේ. ඉතින් මම දැනට WSET level 1 2 3 තුනම කරලා තියෙනවා. ඉතින් මම ඩෙවලොප් කරලා තියෙනවා wine basics for beginners කියලා online course එකක්. ඔයාලට ඒකේ රෙජිස්ටර් වුණාම ඔයාලට මේක පැය 4ක course එකක් මොඩියුල් 4කට තියෙන්නේ. ඉතින් මම ඒක Zoom වලින් තමයි කරන්නේ. ඉතින් මම මේ ඔක්කොම details දාලා තියෙනවා මේ description එකට. ඔයා අනිවාර්යෙන් ගිහලා බලලා register වෙන්න. ඒක ඇත්තටම පොඩි මුදලකට තමයි මම ඒක කරන්නේ. ඉතින් ඒකෙදි ඔයා ඉගෙන ගන්න යනවා මොනවද මේ wine කියන්නේ, කොහොමද ඒක ඔයාගේ day to day life එකට apply කරලා ඔයා promotion එකකට යන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඒකට register වෙන්න. ඉතින් රෙජිස්ටර් වුණාට පස්සේ මම ඔයාලව ගයිඩ් කරන්නම් ඉස්සරහට. එහෙනම් අපි යමු ආයෙත් වීඩියෝ එකට. ඉතින් ඒක ඔයාලා හොඳට අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි. ඉතින් ඔයා වේටර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා නම් ඔයාට බාර් එක පැත්ත ඇත්තටම හිතන්න අමාරුයි වගේ මුලදී. ඔයාට සමහරට අවුරුදු 4-5ක් වැඩ කරාට පස්සේ එක්ස්පීරියන්ස් එකක් ගත්තට පස්සේ බාර් එක පැත්තට ඇවිල්ලා බාර් එකෙන් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් ඉතින් ඒගේ ඒවා තේරුම් ගන්නවා. කැමති කොක්ටේල් හදන්න නම්, බාර් එකේ වැඩ කරන්න නම්, ගෙස්ලාත් එක්ක කතා කරලා ඒ වගේ දේවල් වලට ඉන්ටරැක්ෂන් වලට ගොඩක් කැමති නම් ඔයා බාර් එක තෝරගන්න. මොකද රෙස්ටොරන්ට් එකට ගියාට පස්සේ ඔයාට ගෙස්ලාත් එක්ක කතා කර කර ඉන්න හම්බ වෙන වෙලාව ඇත්තටම අඩුයි. ගොඩක් වෙලාවට තියෙන්නේ back of the house අර වගේ preparation setup mission plus ඒවා තමයි. ඉතින් බාර් එක ඇතුලේ ආවට පස්සේ උදේ ඉඳන් රෑ වෙනකම් බාර් එකේ වැඩ කියන්නේ උදේට සාමාන්‍ය ලංකාවේ බාර් එක මම කියන්නේ උදේට වාට මිෂන් ප්ලස් ගහන්න ඕන, අයිස් රෙඩි ගන්න ඕන, බාර් එක සෙටප් ගන්න ඕන, ලන්ච් එක පටන් ගත්තට පස්සේ කොක්ටේල්ස් මොක්ටේල්ස් සර්ව් කරන්න ඕන, හැමදේම පටන් ගන්න ඒ වගේ. ඉතින් ඕක තමයි රොටේට් වෙන්නේ ඩේලි. ඉතින් ඔයා එතකොට කොහොමද මේ බාර් එකේ හෝ රෙස්ටොරන්ට් එකේ ඔයා ඩෙවලොප් වෙන්නේ සහ ඔයා ප්‍රොමෝට් වෙන්නේ based on your experience and your skills. එතකොට ඔයාට තියෙන ස්කිල් අනුව තමයි ඔයා මේකේ ඩෙවලොප් වෙන්න යන්නේ. එතකොට ඔයා වැඩ කරන ගමන් ඔයා හදාගන්න ඕන knowledge එක. communication in English is very important. ඊට පස්සේ ඔයාගේ beverage knowledge එක, food knowledge එක ඒ වගේ දේවල්. ඉතින් මේ ස්කිල්ස් හදාගත්තාම ඔයාට ඉක්මනට වෙන හොටල් වලට apply කරලා ඉතින් ලැඩ එකේ නගින්න පුළුවන්. ඉතින් එහෙම තමයි ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එක යන්නේ. ඉතින් මේට අමතරව ගොඩක් දේවල් ඇත්තටම තියෙනවා. මම මේ හරි රෆ්ලි තමයි ඔයාලට කියන්නේ. ඉතින් මට ඔළුවට මතක් වෙන දේවල් තමයි මම මේ ඔයාලට කියන්නේ. ඊට පස්සේ අපි බලමු කොන්සියර්ජ් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. ඉතින් හොටල් එකේ තියෙන ගෙස්ලාව ගයිඩ් කරන්න, එතකොට ගෙස්ලාට ඩයිරෙක්ෂන්ස් දෙන්න, එතකොට එයාලට මොනවා සිටි ටුවර් අනම්මනම් තියෙනවනේ. ඉතින් කොන්සියර්ජ් කියන එකත් හරි කම්ප්ලිකේට්. එයාලා ගොඩක් දැනගන්න ඕන, මැප් එක දැනගන්න ඕන. එතකොට ගොඩක් තියෙන එන්ටර්ටේන්මන්ට්ස් අනම්මනම් වටපිට ඇත්තටම ලංකාවේ ගත්තොත් එහෙනම් මුළු ලංකාවම ගැන එයාලා දැනගෙන ඉන්න තරමට හොඳයි. මොකද ගෙස් කෙනෙක් ඩිස්කෂන් එකකට ආපු ගමන් කෙලින්ම අහන්න පුළුවන්, අරේ මොනවද මෙහෙ මොනවද මොකද්ද වෙන්නේ මං කොහෙද යන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට කියන්න බෑ හරි පොඩ්ඩක් ඉන්න මම බලලා කියන්නම්, මම අහලා කියන්නම්. ඉතින් ඔයා දන්න තරමට හොඳයි. ඉතින් කොන්සියර්ජ් වල ඇත්තටම මෙහෙම ලොකු ගමනක් යන්න අමාරුයි. මම දන්න විදිහට ඔයාට එක පොසිෂන් එකක් තිබ්බොත් ඒක විතරයි. නැත්තම් එහෙම සුපර්වයිසර්ලා මැනේජර්ලා කියලා හරි නෑ. ඉතින් සමහරලාට ෆ්‍රන්ට් ඔෆිස් එකෙන්ම තමයි ඒවා බලන්නේ. ඉතින් ඔයා ගොඩක්ම ජොබ් මාකට් එකේ ඩිමාන්ඩ් තියෙන ඩිපාර්ට්මන්ට් එකක් නම් බලන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් තමයි. ෂෙෆ්ලාටත් එහෙමයි. ඉතින් ෂෙෆ්ලාට අපි කතා කරමු ඉස්සරහට. ඉතින් අපි දැන් බලමු මොනවද මේ back of the house departments කියලා කියන්නේ.
එතකොට ප්‍රධාන වශයෙන්ම account department එකේ තියෙන administration department තියෙන account department එක ගත්තාම මේක හරීම common වෙන company එකකට ගියත් තියෙන accounts department එකක් විදිහට තමයි හැමදේම තියෙන්නේ. යාළයි ගොඩක් වෙලාවට ඇතුලේ offices හදලා දෙනවා. යාළට hotel එකක් වුණාට ඇත්තටම යාළට දැනෙන්නේ තනිකර යාළා office එකක ඉන්නවා වගේ තමයි. නමුත් ඉතින් break එකට free වෙලාවට යාළා ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා. නම් normal life එකක් වුණාට යාළගේ work environment එක තනිකර office environment එකක් තමයි. ඉතින් hotel එකක් ඇතුලේ කියලා වුණත් ඊට පස්සේ එයාලගේ තියෙනවා ඉතින් එක එක පොසිෂන්. ඉතින් මම ඇත්තටම ගොඩක් දන්නේ නැහැ ඩීටේල් එයාලට තියෙන මොනවද පොසිෂන් කොහොමද එයාලට ඇතුළට යන්න පුළුවන් ඒවා මම දන්නේ නැහැ ගොඩක්. නමුත් ඉතින් එයාලගෙත් entry level supervisor level assistant manager level manager level එහෙම යන්න තියෙනවා. ඊට පස්සේ security department. ඉතින් security එකක් වහම hotel එකකට තියෙන ඇත්තටම වැදගත්ම දෙයක් තමයි ඊළඟට වෙන ආයතන වගේම තමයි එයාලත් කරන්නේ hotel එකේ ආරක්ෂාව බලන එක තමයි. ඉතින් එයාලගෙත් තියෙනවා එතකොට entry level supervisory level ඊට පස්සේ manager level ඒ වගේ. ඊළඟ department එක විදිහට තමයි මම කතා කරන්නේ chef ලා. ඒක kitchen එක. ඉතින් මේක ගොඩක් interesting. ඉතින් ඇත්තටම මගේ personal advice එක කිව්වොත් chef කෙනෙක් කියන්නේ ඇත්තටම කට්ටක්. ඉතින් මේ බාර් වල වගේ restaurant වල වගේ නෑ. ඇත්තටම මේ ඔයාට සුපිරි කට්ටක් කන්න පුළුවන් නම් life එකේ ඔයා මේ job එක මේ තෝරගන්න. හැබැයි මේක කට්ටක් කෑවත් හොඳ ෂෙෆ් ඩිපාර්ටියන් එතනින් උඩට ආවට පස්සේ ලයිෆ් එක හොඳයි. හරිද? එතකොට කොමි වගේ පටන් අතර පස්සේ ඔයා ඉතින් කිචන් එකේ කන්න තියෙන හැම කුණම කන්න ඕන. කියන්නේ ඉතින් ඇත්තටම බිසි හොටෙල් එක වගේ කොමි වගේ යනවා කියන්නේ මම ඉතින් මගේ early days පටන් ගත්තා. මට මතකයි මම 2016ටත් කලින් මම වේට කෙනෙක් වෙන්නත් කලින් මම ඉස්සෙල්ලම ඩෙවොන් කියලා හොටෙල් එකක් තියෙනවා නුවර. ඉතින් මට තාම මතකයි මම ඒකේ කිචන් ස්ටුවර්ට් කියලා තමයි ගියේ. ඉතින් මම දන්නේ නැතුව ගියේ ස්ටුවර්ට් කිව්වම මට හිතුනේ හරි වේට වගේ මොනවා හරි ඒ නම දන්නේ නැහැ ඒ දවස්වල. ගිහිල්ලා බලපුවාම මට තියෙන්නේ කිචන් එකේ ඔක්කොම එන වලං හට්ටි මුට්ටි ඒවා මේ ඒක තමයි එන්ට්‍රි පොසිෂන් එක කිචන් එකට යන්න තියෙන. ඉතින් මම බැලුවා පළවෙනි දවසේම මම කියපු ගමන් මට කැම වෙලක් දීලා මාව වෙල්කම් කරා. ඊට පස්සේ ඒ නැවතිලා තමයි වැඩ ගන්න කිව්ව. පළවෙනි දවසේම බලනකොට වැඩ ගිහිල්ලා බලනකොට සින්ක් එක ගාව තියෙනවා මේ කෑම හදන මේ පෑන්ස් අනම්මන මට වැඩි උසයි කන්ද. මම හිතාගත්තා හරි මට මේක මට නෙමෙයි මම යනවා කියලා එදාම හැරිලා ආවා. ඉතින් ඒ වගේ ඔයාලට කට්ටක් කන්න පුළුවන් නම් ඔයා මේ ජොබ් එක තෝරගන්න. හැබැයි ඇත්තට මේක රිවෝඩින්. මොකද අවුරුදු දෙක තුනක් ඔයා කොමි ඉඳලා ෆස්ට් කොමි සෙකන්ඩ් තර්ඩ් කොමි සෙකන්ඩ් කොමි ෆස්ට් කොමි ඊට පස්සේ ෂෙෆ් ඩිපාර්ටි වෙනවා. ෂෙෆ් ඩිපාර්ටි ෂෙෆ් ඩිපාර්ටි මම හිතන්නේ ඩෙමි ෂෙෆ් ඩිපාර්ටි. ඊට පස්සේ ෂෙෆ් ඩිපාර්ටි එහෙම ෂෙෆ් ඩිපාර්ටිකින් පස්සේ ඔයා සුපර්වයිසර් ලෙවල් ඇසිස්ටන්ට් මැනේජර් ලෙවල් වගේනේ. එතකොට ඔයාට තින්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඔයාට බලලා ෆුඩ් එක ඩිස්පෙන්ස් කරන්න. එතකොට ඔයාගේ පල්ලෙහා ඉන්න අයව ගයිඩ් කරන්න ඒ වගේ. එතකොට පොඩ්ඩක් ස්ට්‍රෙස් එක අඩුයි. නමුත් ඔයාගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්ත හදා ගන්න ඕනේ ඊට පස්සේ. නමුත් ෂෙෆ් කෙනෙක් වුණාට පස්සේ තියෙන හොඳම දේ තමයි ඔයාගේ ස්කිල් එකක් හදන්න. එතකොට ඔයාට අවුරුදු 2-3ක් හෝ අවුරුදු 4-5ක් හෝ ගියාට පස්සේ ඔයාට ඒ ස්කිල් එක පාවිච්චි කරලා ඔයාගේම දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම මේ ලේසියෙන් දැන් හොටල් එක වෙන ඩිපාර්ට්මන්ට් එක වැඩ කරන කෙනෙක් කවදාවත් යාට හොටල් එකක්වත් රෙස්ටොරන්ට් එකක්වත් දාගෙන තනියම ගේම ගහන්න බෑ. මොකද එයා එතකොට හැමෝම හය කරන්න. නමුත් ඔයා ෂෙෆ් කෙනෙක් වෙලා හොටල් එකක් රෙස්ටොරන්ට් එකක් දාන්න බලාගෙන ඉන්නවනම් ඔයාගේ ප්‍රධානම ස්කිල් එක කුකින් නේ. එතකොට ඔයාට අනිත් හැමදේම ඒවා ඊසි. ඒවා කරගන්න පුළුවන්. ඒවට ඔයාගේ ඇඩ්වාන්ස් ක්වොලිෆිකේෂන් ඕනේ නැහැ. මොකද අපි මේ 5 star hotel open කරන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ෂෙෆ් කෙනෙක්ගේ ගොඩක් රිවෝඩින් තියෙන. ඇත්තටම මම ගොඩක් රෙස්පෙක්ට් කරන පොසිෂන් එක තමයි ෂෙෆ් කියන්නේ. මම ඉතින් ඔය කිව්වේ ඇත්තටම මම දැකන දේවල් තමයි කිචන් එක තියෙන. ඇත්තටම කට්ට ඉතින් ආයේ එයාලට අපිට වගේ ගෙස්ලත් එක්ක අර හොඳට කිට්ට ගැඳලා කතා කරන්න නෑ. හැම වෙලේම දාඩිය පෙරාගෙන යක්කු වගේ වැඩ. ඉතින් ෆ්‍රී ටයිම් එකක් නෑ. නමුත් ජර්නි එක රිවෝඩින්. හරිද? ඉතින් ඔයා ෂෙෆ් කෙනෙක් කියලා බලාපොරොත්තු වෙන්න එපා. බාර් එක ගාවට ඇවිල්ලා ගෙස් කෙනෙක් එක්ක hina වෙවි කතා කර ඉඳලා මේ යන්න. එහෙම බෑ. ඇත්තටම නමුත් ෂෙෆ්ලාට ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. සල්ලි හම්බ ගන්න ගොඩක් ටිප්ස් ගන්න ක්‍රම තියෙනවා. ඔයා ෂෙෆ් කෙනෙක් නම් වෙන්න බලාගෙන ඉන්නවනම් අනිවාර්යෙන් මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මොකද මම ඉස්සරහට ටිප්ස් ගැන කතා කරන්න යනවා. කොහොමද ඔයාගේ ටිප්ස් මැක්සිමයිස් කරන ස්කිල්ස් මගේම දැකපුවා. අනිත් එක මම මේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දි දැකපු දෙයක් තමයි ගොඩක් හොටෙල් වල සමහර අය ඉන්නවා අවුරුදු 10-15 වැඩ. ඉතින් මේ මිනිස්සු වැඩ කරන්නේ මෙච්චර කාලෙ ඇත්තටම යාලට ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. වෙන හොටෙල් එකකට ගිහිල්ලා කරගන්න බැරි දේවල් එයා එතන දෙකන කරනවා. එතකොට එයාගේ ට්‍රස්ට්
මේ කමියුනිටි එකක් හදලා තියෙනවා. සමහර ගෙස්ලා අවුරුද්දෙන් අවුරුද්දට එනවා. එනකොට ටැග් බෝ අරන් එනවා, සල්ලි දීලා යනවා, ඒ වගේ දේවල්. ඉතින් ගොඩාක් ටිප්ස් තියෙනවා මේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ඉතින් මම ඒවා ඉස්සරහට කතා කරන්න යනවා. මේකත් එක්ක අනිවාර්යෙන් රැඳිලා ඉන්න. අනිත් back of the house ගොඩාම famous department එක තමයි housekeeping කියලා කියන්නේ. එතකොට housekeeping කියලා කිව්වහම mainly එයාලා තමයි මේ හොටෙල් එකේම තියෙන පිරිසිදු කරන පැත්ත බලන්නේ එයාලා තමයි. එතකොට එයාලගේ තියෙන එක එක categories. එතකොට එයාලගේ තියෙනවා public attendant එහෙම කියලා තියෙනවා මම හිතන්නේ. ඒකෙත් තියෙන entry level, supervisor level, assistant manager. එතකොට එයාලා mainly එයාලට තියෙන රූම්ස් ක්ලීන් කරන්න තමයි ගෙස්ලා චෙක් අවුට් වුණාට පස්සේ ඒ රූම් එක සෙට් අප් කරා ක්ලීන් කරා ආයේ බෑක් ටු නෝමල් ගහලා රෙඩි කරන්න ඕනේ අනිත් දවසේ එන රයිවල් එකට රෙඩි කරන්න ඕනේ. ඒ වගේ ඒක තමයි ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ පබ්ලික් ඉන්න අය එතකොට රෙස්ටොරන්ට්ස් වල වොෂ්රූම්ස් වල එතකොට පබ්ලික් ඒරියාස් වල ඒ කියන්නේ ගාඩන් අනම්මන ඒක ගොඩක් තියෙනවා. ඉතින් හවුස්කීපින් වලත් ඇත්තනම කට්ට වැඩි. නමුත් හවුස්කීපින් වල ටිප්ස් හොඳයි. මං හිතන්නේ ටිප්ස් හොඳයි. මම වැඩ කරලා නැහැ නේ ඉතින්. නමුත් මම දන්නවා ගොඩක් අය හොඳට සල්ලි හම්බ කරන ඩිපාර්ට්මන්ට් එකක් තමයි හවුස්කීපින් කියන්නේ. ඒකේ ඉතින් ඔයා අපු ගමන් හවුස්කීපින් එකේ සල්ලි වන්නත් බෑ. ඉතින් මොකද ඒකේ සැලරි එක අරගෙන කට්ට කාගෙන ඉන්නකොට ඔයා දන්නවා මොනවද ට්‍රික්ස් කරන්න ඕන. සමහරවල්ලා ටර්න් ඩවුන්ස් එනකොට ගෙස්ලත් එක්ක හොඳට කතා කරලා පොඩි ට්‍රස්ට් එකක් බිල්ඩ් කරලා හොඳට hina වෙලා එහෙම හිටපුවාම මේ ගෙස්ලා ඔයාට ටිප් එක දෙනවා අනිවාර්යයෙන්. ඉතින් හවුස්කීපින් වලත් හොඳ ටිප් හම්බ කරන ඩිපාර්ට්මන්ට් එකක්. හරි එතකොට අපි දැන් බලමු ඔයා ඕල්රෙඩි මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාට ඩිපාර්ට්මන්ට් එක මාරු කරන්න. ඔයාට වෙන ජොබ් එකකට ඇප්ලයි කරන්න. නමුත් ඔයා ආසාවෙන් ඉන්න ජොබ් එකේ එක්ස්පීරියන්ස් එකක් ඔයාට නැහැ කියමුකෝ. එතකොට ඔයා දැනට හොටෙල් එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් හොයලා බලන්න එක අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් හොටෙල්ස් වල තියෙනවා cross training කියලා training program. එතකොට මොකද්ද මේකෙදි වෙන්නේ? ඒක HR එක හරහා තමයි වෙන්නේ. යාලා ඔයාලට ෆෝම් එකක් දෙනවා. ඒකේ අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු පැය ගාණක් තියෙනවා. සාමාන්‍ය පැය 120ක් වගේ. ඔයා වැඩ කරන කාලය ඇතුළත වැඩ කරන කාලේ වගේ shift එකේ අමතරව ඒ පැය 120 ඔයා ට්‍රේන් වෙන්න ඕන ඒ ඩිපාර්ට්මන්ට් එකේ ඒ පොසිෂන් එකේ. ඒතර ඔයා හිතනවා බාර්ටෙන්ඩර් කෙනෙක් විදිහට ඔයාට මේ ක්‍රොස් ට්‍රේනින් එක කරලා ඔයාට කවදා හරි බාර්ටෙන්ඩර් කෙනෙක් වෙන්න. ඒතකොට වෙන්නේ මොකද්ද? HR එකෙන් ඔයාට ෆෝම් එක දෙනවා. ඒක ෆිල් කරලා ඔයාගේ ඩීටේල්ස් දාලා ඔයා ඇයි මෙහෙම කරන්න ඕනේ කියලා ඒකේ තියෙනවා ප්‍රශ්න ටිකක්. ඒකට උත්තර දුන්නා. බාර් මැනේජර් ගාවට ගියා සයින් එක ගත්තා ට්‍රේනින් එක පටන් ගත්තා. ඒතකොට ඔයා දැන් ෂෙෆ් කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට ෂෙෆ් කෙනෙක් විදිහට වැඩ කරනකොට ඔයා වැඩ කරන ෂිෆ්ට් ටයිමින් වලට අමතරව කියන්නේ ඔයා පැය 10ක් ෂිෆ්ට් එක නම් පැය 10ක් වැඩ කරලා පැය 2ක් වගේ ඔයාට යන්න පුළුවන් බාර් එකේ ක්‍රොස් ට්‍රේනින් එකට. අන්න එහෙමයි ඒක තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඒ පැය ගාන පැය 120 හෝ ඒ ගාන කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා completion of cross training program at this position so on. එතකොට ඔයාට පොසිෂන් එකක් ඉස්සරහට ඕපන් වුණොත් ඒ ඔයා කරපු cross training program එකේ ඒ පොසිෂන් එකේ ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයාට මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා හොඳ ට්‍රස්ට් එකක් බිල්ඩ් කරන්න ඕනේ මේ මැනේජර්ත් එක්ක. එතකොට ඔයා ට්‍රේන් වෙන සුපර්වයිසර් ගාව ඔයා එයාලගේ හිත දිනාගෙන එයාලා කියන දේ හොඳට තේරුම් අරගෙන හොඳට වැඩ කරොත් එයාලා සමහරට HR එක හරහා ඔයාව ගන්න ඉඩ තියෙනවා. ඒක ගොඩක් chance එක තියෙන දෙයක්. අනිත් දේ තමයි ඔයා මේ cross training එක තුලදී ඉගෙන ගන්න දේවල් ඔයා ප්‍රැක්ටිස් කරලා ඔයාගේ CV එකට දාලා ඔයාට වෙන තැනකට ඇප්ලයි කරන්නත් පුළුවන්. එහෙමත් chance එක තියෙනවා. ඉතින් මගේ මේ කැරියර් එක ඇතුලේ මට ගොඩාක් අය හම්බෙලා තියෙනවා මෙයාලා මේ ඉන්ඩස්ට්‍රි එකේ යාලා පටන් ගෙන තියෙන ඇත්තටම මොකක්ද යාලා ආසාවෙන් කරන්නේ කියලා දන්නේ නැතුව ඊට පස්සේ අවුරුද්දක් දෙකක් ඒ පොසිෂන් වල වැඩ කරාට පස්සේ තේරුම් ගන්නවා හරි මම මේකට කැමති නෑ මට මේක සෙට් නෑ මට අරයා වෙන්න ඕන. එතකොට යාලා පොඩ්ඩක් පරක්කු වැඩි. ඉතින් මේ මිස්ටේක් එක කරන්න එපා. මේ මිස්ටේක් එක කරන්නේ නැතුව ඔයාලා තේරුම් ගන්න මේ පොසිෂන්ස් වල මේ ඩිපාර්ට්මන්ට්ස් වල මම මේ දේවල් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මට මේ දේ ඇත්තටම කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තේරුම් අරගෙන ඉන්ඩස්ට්‍රි එකට එන්න. එතකොට ඔයාලට මැදදී ඔයාගේ ඩයිරෙක්ෂන් එක මාරු කරලා අර වැඩ කරපු කාලය අපරාධ කාලයක් නොවෙන්න ඔයාලට වග බලා ගන්න පුළුවන්. හරි ඉතින් මට ප්‍රධාන වශයෙන් මේ දේවල් තමයි කතා කරන්න ඕන වෙලා තිබුණේ. ඉතින් මම හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා විශේෂයෙන්ම ඔයාලා අලුතෙන්ම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලා දැන් දන්නවා ඇති මොනවද ඩිපාර්ට්මන්ට් එයාලා කරන්නේ මොනවද කියලා. අනිත් දේ තමයි ඔයාලා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මයිත් එක්ක රැඳිලා ඉන්න මේ channel එක subscribe කරන්න. මොකද මම ඉස්සරහට තව වීඩියෝස් කරන්න යනවා ඔයා කොහොමද skills develop කරගන්නේ. ඔයා food and beverage department එකේ ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම මයිත් එක්ක රැඳිලා ඉන්න. මොකද මම ඉස්සරහට series එකක්ම ගේනවා
එක ස්කිල්ස් කොහමත හදාගන්නේ ඉතින් වාලට ගොඩක් ඒ හැමදේ මම ෆ්‍රී තම ලබාතෙන් ඉතින් ඒවගේ ගොඩක් එක්සයිටං ප්‍රජෙක්ස්තික මං ස්රාට කරනු අනිවාරම ඇත කරදිලන්න එහෙනම් මම හිතනවා වාලා මේකින් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඉති ම ආයත්වාලා වීලං වීඩියෝකෙද හම්බෙන්න්න හැමෝම පරිස්සමෙන් ඉන්න ජයවේවා